YouTube channel. ඉතින් ඔයාලව ගොඩාක් ආදරයෙන් අද වීඩියෝ එකටත් මම පිළිගන්නවා. ඔන්න අදත් ඔයාලගේ ජීවිතයට ගොඩාක් වැදගත් වෙන විදිහේ ලස්සන වීඩියෝ එකක් අරගෙන තමයි මම ඔයාලා ගාවට ආවේ. ඉතින් මේ දවස්වල කොහොමද? ඔයාලගේ පැත්තටත් වහිනවද? අපිට නම් මදි නොකියන්න වහිනවා. හැබැයි මගේ ගාඩන් එකේ මැලවිලා තිබ්බ හැම මල් පැලයක්ම දැන් හරිම ලස්සනට පන ගහලා ඇවිල්ලා. ඉතින් මේ වැස්ස දවස්වලට මුකුත්ම කරන්න හිතෙන්නේ නෑ නේද? නිකන් ඇඳට වෙලා ඔහේ ඉන්න නේද ඔයාලත් ආස කරන්නේ. හැබැයි වැස්සක් වැස්සොත් විතරමද ඔයාලට කම්මැලි හිතෙන්නේ? කිසිම වැඩක් කරන්න කිසිම මූඩ් එකක් නැති වෙන්නේ නෑ නේද? ඔයාලගේ ජීවිතේ හැම දවසක්ම එකම වගේ ගත වෙන්නේ නෑනේ. මේ ගත කරන ජීවිතේ ඕන තරම් දවස් තියෙනවා කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැති කම්මැලි, හැම දෙයක්ම එපා. කවුරු හරි කෙනෙක් කතා කරොත් ඒකටත් තරහ යන තරමේ මූඩ් අවුල් ගියපු හැමදේම එපා වුණ දවස් අපිට ඕන තරම් තියෙනවා නේද? මෙහෙම දවස්වලට ඔයා ජොබ් එකට යන්න පවා කම්මැලි වෙනවා. ගෙදර වැඩක් කරන්න කම්මැලි, ෆෝන් එක ඔබ දවසම ඔයාට ඉන්න තරම් හිතයි. එහෙම නැත්තම් ෆෝන් එකත් බලන්න හිතෙන්නේ නෑ. හරිම කියාගන්න බැරි කනස්සල්ලක්. එහෙම නැත්තම් හැමදේම එපා වෙච්ච, හැමදේම මග ඇරලා කොහේ හරි තැනක ගිහින් තනියම ඉන්න හිතෙන දවස් ඕන තරම් අපිට එන. මේ වගේ දවස්වලට අපි කම්මැලි වෙලා ඔහේ ඇඳට වෙලා බලාගත්තු පැත්ත බලාගෙන කිසිම වැඩක් කරන්නේ නැතුව හිටියොත් අපේ ඒ දවසෙන් අපිට කිසිම ප්‍රයෝජනයක් ගන්න වෙන්නේ නෑ නේද? එහෙනම් අපි ඒ වගේ දවස්වලට මොකද කරන්න ඕනි? අපි අපිවම මොටිවේෂන් කරගන්න ඕනි. අපි ඒ වගේ දවස් කම්මැලි කමේ ඉන්නෙම නැතුව ඒ දවසුත් පොඩ්ඩක් ප්‍රයෝජනයට ගන්න ඕනි. ඔන්න ඔය කිව්වා වගේ ටිකක් කම්මැලි දවසක් තමයි මටත් අද. හැබැයි මම හිතුවා අද vlog එකක් කරොත් ඔයාලත් එක්ක මේ දේවල් ෂෙයා කරගත්තොත් මගේ කම්මැලිකමත් නැති වෙනවා වගේම ඔයාලට ඒ වගේ දවස්වලට මූණ දෙන්න පුළුවන් මොටිවේෂන් එකකුත් ඔයාලට ඇති කරගන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න අද මම උදේ අවදි වෙලා මම කරේ මුලින්ම සුදුලුණු කැඳ එකක් හදන්න ඕනි කියලා හිතුවා. මම කලින් දවසේ ඒකට ඕන කරන දේවල් ලෑස්ති කරලා තමයි තියුවේ. ඉතින් උදේට සුදුලුණු කැඳ එකකුත් හදලා පාන් ටෝස්ට් කරන්න ඕනි කියලා තමයි මම අද හිතුවේ. මොකද අද උදේට බත් හදන්න බෑ කියලා හිතුණා. මොකද කම්මැලිකමත් ආපු නිසා මම හිතුවා වෙනස් කෑම එකක් හදන්න ඕනි කියලා. එතකොට අර ටිකක් කම්මැලිකම නැති වෙලා යනවනේ. දැන් මේ වගේ දවස්වලට ඔයා උදේ අවදි වුණාම ඔයාට මෝර්නිං ස්කින් කෙයාර් ටිකවත් කරන්න හිතෙන්නේ නෑ නේද? සමහර වෙලාවට උදේට දත් ටිකවත් මදින්න හිතෙන්නේ නැති අය ඉන්නවා. ඉතින් ඒ වෙලාවට ඔයා හැමදේම දමල ගහලා මූණවත් හොදන්නේ නැතුව ඔහේ ඉන්න එපා. ඒ වෙලාවට ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ මිරර් එක ගාව, ඒ කියන්නේ කණ්ණාඩිය ගාව මම කියලා තියෙනවනේ අර ධනාත්මක සිතුවිලි ඇති වෙන්න, නැත්තම් පොසිටිව් තින්කින් ඇති වෙන්න පුංචි කොළ කෑලි වල ලියලා ඇෆර්මේෂන් අලවල තියන්න කියලා. අන්න ඒ දේවල් ඔයා නිතර බලන්න ඔයාට මේ වගේ දවස් හරිම පොසිටිව් කරගන්න පුළුවන්. ඉතින් ඔයා ස්කින් කෙයාර් කරන්න ගිය වෙලාවක ඔයාට ඒ දේවල් හරි කම්මැලි කියලා හිතුනොත් ඔයා අර දේවල් ටික කියවන්න. එතකොට ඔයා දන්නේම නැතුව ඔයාට ඒ කරන්න බෑ කියලා හිතිච්ච කම්මැලි හිතිච්ච දේවල් ඔයාට කරන්න ඔයා තුළම මොටිවේෂන් එකක් ඇති වෙනවා. මගේ කලින් vlog එක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තනේ. ගෙදර අපිට නිතර පේන තැන්වල අපි මේ පොසිටිව් දේවල් ලියලා අලව ගත්තම අපිට නිතර ඒ දේවල් පෙනෙද්දී අපි දන්නේම නැතුව මොටිවේෂන් වෙනවා කියලා. මගේ කලින් vlog එක මම මේ දේවල් දාලා තියෙනවා. ඉතින් දන්නේ නැති කෙනෙක් නම් ඒක ඔයාලට බලන්නත් පුළුවන්. හස්බන්ඩ්ටයි අම්මටයි දෙන්නටම මම අද සීනි සම්බල් පාන් තමයි ටෝස්ට් කරේ. හැබැයි මම ඒව කන්නේ නැති නිසා මම හිතුවා බිත්තර ස්ක්‍රැම්බල් කරලා මම පාන් ටෝස්ට් කරගන්න ඕනේ කියලා.
අනිතේ තමයි මේ වගේ කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැති හැමදේම එපා වුණ දවසක ඔයා අනිවාර්යෙන්ම උදේට හොඳ කොෆි එකක් එහෙමත් නැත්නම් හොඳ හොට් ටී එකක් බොන්න පුරුදු වෙන්න. හැබැයි ඉතින් හැමෝම තේ බොන්නෙත් නෑනේ. තේ බොන්නේ නැති කෙනෙක් නම් ඔයා ආසම දෙයක් ඒ වෙලාවට උදේට බොන්න. එතකොට මේ කොෆි එක එහෙම නැත්නම් තේ එක බොන ගමන් මී ටයිම් එකක් ගත කරන ගමන් පොඩ්ඩක් ඔයා හිතන්න. ඇයි අද මට මේ තරම් කම්මැලි? ඇයි මට මේ කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැත්තේ? මං කොහොමද මාව මොටිවේෂන් කරගන්නේ? මෙන්න මේ වගේ ඔයා ගැන පොඩ්ඩක් හිතන්න පටන් ගන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ මොන තැනද වැරදුනේ? මොකක්ද අද තියෙන දුර්වලතාවය? ඇයි මට මෙහෙම වුනේ? කියන එක ගැන පොඩ්ඩක් හිතන්න. වෙලාවට අපිට මේ හැමදේම එපා වෙන ගතිය කම්මැලිකම ඕනමටත් වඩා දැනෙන්නේ අපි එකම රූටීන් එකකට අපේ දවස් ටික ගත කරන්න ගත්තම. ඒ කියන්නේ උදේ නැගිටිනවා, කනවා, බොනවා, ආයේ වැඩට යනවා, ආයේ ගෙදර එනවා, ආයෙම කනවා, බොනවා, නිදා ගන්නවා. ඔන්න ඔය කියන එකම රූටීන් එකකට අපි යන්න ගත්තම අපිට හිතෙනවා අපි මේ ගත කරන ජීවිතේ මොකටද? කිසිම නිදහසක් නැහැ. හැමදේම එපා වෙනවා. ඇත්තටම මේ ජොබ් එකක් කරන්න ඕනේද? ඔන්න ඔය කියන නෙගටිව් තින්කින් අපිට හිතෙන්න පටන් ගන්නවා. එතකොට ඔයා දන්නේම නැතුව ඔයා නෙගටිව් වෙන්න පටන් ගන්නවා. ගොඩාක් අය උදේ ජොබ් එකට යන්න අවදි වෙද්දී හිතනව නේද? අනේ මම මේ ජොබ් එකට යන්න ඕනිද? මම මේ දේ කරන්න ඕනිද? කියලා හිතන වෙලාවල් ඕන තරම් තියෙනවනේ. ඉතින් මම ඔයාලට පුංචි දෙයක් කියන්නම්. ඔයා ජොබ් එකට යද්දී ඔයාට එහෙම හිතෙනවා නම් නැත්තම් මේ වගේ දවස් වලට ඔයාට හැමදේම අතෑරලා දාලා ඉන්න හිතෙනවා නම් ඔයා ඒ යන ජොබ් එක එහෙමත් නැත්තම් ඔයා පාඩම් වැඩ කරන කෙනෙක් නම් ඔයා යන ක්ලාසස් වල එහෙමත් නැත්තම් ඔයා ස්ටඩි කරන තැන ඒ ඕනම තැනක ඔයාව මොටිවේෂන් වෙන මොනවා හරි දෙයක් ඔයා හදාගන්න. මම ඉස්සර ඉස්කෝලේ යන කාලේ මට ඉස්කෝලේ යන උදේ අවදි වෙද්දී හරි කම්මැලි ගතියක් මුල් ටිකේ හැබැයි මම පස්සේ මම තේරුම් ගත්තා මම මෙහෙම කම්මැලි වෙලා ඉස්කෝලේට යන්න ගියොත් මට පීරියඩ් 8 උගන්න ගන්න බැරි වෙනවා කියලා. ඒක නිසා මම ඉස්කෝලේ එක අයිටම්ස් පුරුදු කරන්න, ඒ වගේම ස්ටේජ් ඩ්‍රාමා ෆෙස්ටිවල් එකක් කරන්න, මේ වගේ වැඩ ගොඩාක් ඒ කාලේ මම කරන්න පටන් ගත්තා. මොකද එතකොට මට පුළුවන් මගේ ළමයි එක්ක ඒ දේවල් පුරුදු කරන්න. එතකොට මට අර ඉස්කෝලේ යන්න උදේ අවදි වෙද්දී අර දැනෙන කම්මැලිකම පවා මගේ නැති වෙලා ගියා. මොකද මට නැගිට ගමන් මතක් වෙන්නේ අද මම මේ අයිටම් එක හදන්න ඕනි, අද ඩ්‍රාමා එකේ මේ කොටස ළමයින්ට පුරුදු කරන්න ඕනි. මෙන්න මේ වගේ මොටිවේෂන් එකක් මන් තුළම ඇති කරගත්තා. ඉතින් මං හරිම ආසාවෙන් මම මගේ වැඩ ටික කරන්න පටන් ගත්තා. ඉතින් ඒ වගේ ඔයා ඔෆිස් යන කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාගේ ඔෆිස් එකේ ඔයාව මොටිවේෂන් වෙන මොනවා හෝ දෙයක් ඔයාට හදාගන්න. මං උදාහරණයක් විදිහට කියන්නම්කෝ. ඔයා හිතන්න ඔයා උදේට ඔෆිස් එකට ගියාම ඔයාට තේ එකක් හම්බෙනවා කියලා. ඒ තේ එකත් එක්ක ඔයා වෙනදට වැඩිය රස කේක් කෑල්ලක් අරගෙන යන්නකෝ කන්න. මේ කම්මැලි හිතෙන දවසේ ඔයාට හිතේ මේකත් අයියෝ මම සල්ලි වියදම් කළා මොකටද මේ කේක් කන්නේ කියලා. එහෙම හිතන්න එපා. ඔයා ඒ දවසට පුංචි කේක් කෑල්ලක් අරගෙන ගිහලා අර තේ එක වෙනද බොනවට වැඩිය ටිකක් වෙනස් විදියට රස කරලා බොන්නකෝ අර කේක් කෑල්ලත් එක්ක. එතකොට ඔයාට හිතේවි අද දවස මම මේ නිකරුණේ නේද කම්මැලි කරගත්තේ කියලා. ඔයාට අර ටිකක් නෙගටිව් ගතියෙන් හිටපු එක ටිකක් හරි පොසිටිව් කරගන්න පුළුවන් වෙයි. අනිත් ඒ තමයි ඔයා හැම වෙලේම සෝෂල් මීඩියා වල ඉන්න කෙනෙක් නම් නැත්තම් නිතරම ඔයාගේ අතේ ෆෝන් එක, ටැබ් එක, ලැප් එක ඔය වගේ තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම මොටිවේෂනල් ස්පීච් අහන්න පුරුදු වෙන්න. YouTube එකේ ඕන තරම් තියෙනවා. අපේ ලංකාවේ වගේම පිටරට channel උනක් තියෙනවා මොටිවේෂනල් ස්පීච් ඕන තරම්. ඉතින් ඔයා නිකන් ඉන්න වෙලාවට, ඔයා බස් එකේ යන වෙලාවට
ඒ හැම වෙලාවකම ඔයා මේ දේවල් අහන්න පුරුදු වෙන්න. එතකොට ඔයා තුළම මොටිවේෂන් එකක් ඇති කරගන්නවා මේ දේවල් ඇහුවම. ඔයාගේ අර නෙගටිව් දේවල් අයින් කරලා ඔයාව පොසිටිව් කරගන්න මේ දේවල් ඔයාට ගොඩාක් උපකාරී වෙනවා. දවල්ට මම හිතුවා ගෙදරම හදාගත්ත පලා වර්ග ටිකක් එකතු කරලා මැල්ලුමක් හදන්න ඕනි කියලා. මොකද මේවට බෙහෙත් එහෙම ගහලා නෑනේ. ඉතින් ඒක නිසා පෝෂ්‍යදායී විදිහට මැල්ලුම හදන්නත් පුළුවන් නේ. ඉතින් ගෙදරම වවාගත්තු මුගුණු වෙන්න. එතකොට අපේ ගෙදර තියෙනවා මුරුංගා කොළ, ඒ වගේමයි රණවරා කොළ, මේ ඔක්කොම එකට එකතු කරලා මම හිතුවා අද රසම රස මැල්ලුමක් හදන්න ඕනි කියලා. මොකද මේ පලා වර්ග ගොඩක් දාලා හැදුවම මේ මැල්ලුම හරියට රසයිනේ. ගෙවෙන දවස්වල මේ එපා වෙන දවස්වල ඔයා කැමති ටිකක් තනියම ඉන්න නම්, ඔයා තනි වෙලා ඉන්න කැමති කෙනෙක් නම් ඔයා එහෙම තනි වෙන්න. මොකද එහෙම තනි වුණාම ඔයාට පුළුවන් ඔයා ගැන හිතන්න. ඔයා ගැන හිතලා ඔයා ආස දෙයක් ඔයාට අරන් දෙන්න. හිතන්නකෝ ඔයාට ඒ වෙලාවට හිතුණ කියලා රස කෑමක් කන්න, එහෙමත් නැත්නම් කොහේ හරි ඇවිදින්න යන්න. ඔයා දෙපාරක් හිතන්න එපා ඒ දේ කරන්න. එතකොට ඔයාට පුළුවන් අර එපා වෙච්ච ගතිය හැමදේම එපා වුණ ගතිය ඔයාට නැති කරගන්න. කියන්නේ මේ වගේ දවස්වලට ඔයා පුටුවක් උඩ එහෙමත් නැත්නම් ඇඳ උඩ වාඩි වෙලා ඔහේ කල්පනා කර කර ඉන්නවට වැඩිය ඒ දවසත් ටිකක් හරි ප්‍රයෝජනවත් වෙන විදිහට ඔයාට ගත කරන්න පුළුවන් වෙන්න තමයි මම මේ වගේ අදහස් ඔයාට අරගෙන එන්නේ. ඒ වගේමයි ඔයාට මේ වගේ දවස් හරි ලස්සනට ගත කරන්න පුළුවන් ඔයාගේ ගෙදර තියෙන මිදුලට පොඩ්ඩක් බැහැලා මිදුලේ තියෙන ඒ ලස්සන ඒ ස්වභාව ධර්මය විඳින්න පටන් ගත්තම ඔයා මේ වගේ දවසටවත් පොඩ්ඩක් ඔයාගේ ගාඩන් එකට ඇවිල්ලා පොඩ්ඩක් බලන්න ගාඩන් එකේ තියෙන දේවල් මොනවද, ඔයා හිටවපු මල් පැලවල මල් ඇවිල්ලාද, එතකොට ඒවට කරන්න ඕන සත්කාර මොනවද, පෝර දාන්න ඕනිද, මේ වගේ දේවල් වුණත් ඔයාට හිතන්න පුළුවන්. මම කියන්නේ ඔයා ගොඩාක් බිසි කෙනෙක් නම් ඔයාට ගාඩන් එකේ ඔයාට අවශ්‍ය විදිහට කාලය වැය කරලා ඔයාට ගාඩන් එකට වෙලා ඉන්න වෙන්නේ නෑනේ. ඒක නිසා ඉතින් මේ වගේ වෙලාවකට හරි ඔයාට පුළුවන් ඔයාගේ ගාඩන් එකට ගිහිල්ලා ඒ දේවල් හරි බලන්න. නම් මේ වගේ දවස්වලට අනිවාර්යෙන්ම පොතක් කියවන එක නම් අනිවාර්යෙන් කරන දෙයක්. මොකද පොතකින් පුළුවන් අපේ ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් කරන්න. ඉතින් ළඟ බුක් ෆෙයා එකත් එනවනේ. මම හිතනවා මගේ මේ YouTube ෆැමිලි එකේ ඉන්න ගොඩාක් අය පොත් කියවන අය වෙන්න ඇති කියලා. ඉතින් බුක් ෆෙයා එකට ගිහිල්ලා හොඳ ලස්සන පොත් ටිකක් මේ පාර ගන්න මමත් යන්න හිතාගෙන ඉන්නවා. ගොඩාක් පොත් ටිකක් ගන්නත් හිතාගෙන ඉන්නවා. බලමු මම හොයන පොත් එතන තියෙයිද කියලා. ඉතින් මං ගොඩාක් ආසාවෙන් ඉන්නවා ඒ අලුත් පොත් ටික කියවලා ඉවර වෙනකම්. අපිට හැමදේම එපා වෙලා අපි ඍණාත්මක වෙනකොටම අපිව පුදුම විදිහට පොසිටිව් කරන්න පුළුවන් ලොකු හාස්කමක් විශ්වයට තියෙනවා. ඉතින් ඔයා මෙහෙම දවස්වලට ඔයාගේ හිතට එන හැමදේම කොලයක එහෙමත් නැත්නම් මේ වගේ පොතක ලියන්න. ඔයා දවසට ස්තුතිවන්ත වෙන දේවල් වලට, ඔයාට දුක හිතුන දේවල් වල මේ හැමදේම ඔයා ලියන්න. ලියලා විශ්වයට ස්තුතිවන්ත වෙන්න. ඔයාට මේ අද දවසේ ලැබුණ පුංචිම හරි දෙයකට ඔයා ස්තුතිවන්ත වෙන්න. මොකද ඔයාට අද දවසේ එපා වුණාට, ඔයාට අද වගේ දවසක් උදා කරලා දුන්නට, ඔයාට හොඳ වාතාශ්‍රය ලැබුණට, ඔයාට අද හොඳට කන්න ලැබුණට, මේ වගේ දේවල් ඔයාට ලැබුණනේ. ඉතින් ඒ දේවල් වලට ස්තුතිවන්ත වෙන්න. ඔයා මතක තියාගන්න අපිට හැමදේම එපා වෙලා අත්හරින්න හිතෙන හැම මොහොතකම
ඔයාට ජීවිතයේ තවත් එක පියවරක් ඉස්සරහට යන්න පුළුවන් ශක්තිය ඔයා ගාව තියෙනවා කියන එක අමතක කරන්න එපා. ඔයාගේ හීනවලට ඔයා යන්න ජීවිතයේ හැම දවසක්ම හරි ලස්සනට ගත කරන්න ඕනි. එපා වෙන කම්මැලි හිතෙන දවස් ඔයාගේ ජීවිතයට ශක්තියක් කරගන්න. එහෙනම් තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් ඔයාලා ගාවට එන්නම්. එතකන් සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්න.